Colors of life. මම ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ තාත්තේ. මං ඉල්ලන්නේ බයික් එකක් කරන්න දෙන්න කියලා. මොන මගුලක් දැකෝ මේක? තොපිලාක අපිට මොනවද කරලා තියෙන්නේ? අර චූටියක්කගේ පුතා ඌ බයික් එකක් ඉල්ලපු ගමන් උට බයික් එකක් කරන් දුන්නා. තෝ අපිට මොනවද කරලා තියෙන්නේ? ලස්සනයි පුතේ උඹ කතා කරන විදිය. තව කෑ ගහපන්. තෝ වෙනුවෙන් අපි කිසි දෙයක් කරලා නැහැනේ. තෝ තනගනි. තෝගේ කරන්දළු උස්මහත් කරන්න කියලා තමයි මම මේ අබ්බගාතේ ඉක්ුනේ. තෝගේ අම්මා නැතුව මම කොච්චර මහන්සි වුණාද යකෝ තෝ හදන්න. තෝ වෙනුවෙන් කිසි දෙයක් කරේ නැහැනේ. තෝ ඔහොම ඉඳපන්. ඔහොම ඉඳපන්. ඉඳා තෝරෙන් කිසි දෙයක් කරේ නෑනේ අපි මේ ගනි මේ තියෙන්නේ අම්මයි මමයි නොකා නොබී හම්බ කරපු දේවල් ටික ගනි තොටෝනේ බයික් කියන්නේ ඕක අරන් ගිහලා ගනි තොපේ අම්මා අන්තිම කාලේ ඕක දුන්නේ තොටෝ ඕනි වෙලාවට ඕක දීපන් කියලා හැබැයි මං හොඳටම දන්නවා ඕක මම මේ දෙන්නේ උඹට ඕනෙම කාලේ නෙමෙයි කියලා. අනේ තාත්තේ මේ තාත්තගේ වෙලා ගිහලා බලා ගන්නවද? තෝ තාත්තා මැරලා කියලා හිතන්නේ. අයියේ අයියේ අනුනායේ අම්මා දැන් බයිසිකලේ බලන්න ආවද බලපලයන් බලව යන්න නෙමෙයි ආවේ අයියා අරන් යන්න මාවේ අනේ ඵලෙ අම්බන් යන්න උඹ ගන්න බයිසිකල් ආයේ බොරු නෙමෙයි අද ගෙනියන්නමයි ආවේ පොඩ්ඩක් ඉන්නකෝ නෝ පොඩ්ඩක් හරිද බං කාගෙද වැඩක් නැහනේ අද වැඩේ කරමු හරිද අද වැඩේ කරු ඔය කියන එකක් තමයි දෙකදී මේ රාමක් පදලා ඉන්න ඇටයක් දාපන් යතරෝ ඇවිල්ලා කොල්ලක් ගාමු ලක්කි තෙල් තියනවා අයියේ තෙල් තියනවා එල්ල අයියෝ මේ දරුවගේ හිතුවක් කාර්යයක් වෙනවා. මේ මගේ කොච්චර දුක්ඛිතද අප්පෝ මේ දරුවා හදාගන්න. අනේ පුතේ.
දවස්වල තියෙන IPL උණුසුම දෙගුණ තෙගුණ වෙන්නත් එක්කම එකතු වෙමුද 1x එක. ඔයාට තියෙන්නේ 1x එක එකතු වෙලා මැච් එකට කලින් මොනවා වෙයිද කියලා අනුමාන කරන්න විතරයි. කවුරු දිනයිද, වැඩිම ලකුණු ගහන්නේ කවුද, වැඩිම කඩළු ගන්නේ කවුද වගේ දේවල් ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි. ඔයාට තියෙන්නේ Google එකට ගිහින් 1x කියලා සර්ච් කරලා මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා රෙජිස්ටර් වෙන එක. මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයා යූස් කරොත් රුපියල් 50000ක දීමනාවක් දිනා ගන්නත් ලොකු chance එකක් තියෙනවා. මේ උඹ ගියේ නැද්ද උඹේ බයික් එක ගන්න? නෑ තාත්තේ. මට බයික් එක ගන්න ඕනේ. අනික මම තාත්තට අද කතා කරපු විදිය වැරදි කියලා මට පස්සේ තේරුණා තාත්තේ. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ පුතා. විදුරක් කැඩනට පස්සේ ඒක අලවන එක ලේසි නෑ. අත මේ වගේ දේවල් නෑ තාත්තේ. සංසාරේ හැමදා ඔබේ පුතෙකුම වෙන්න පතනා ඇඳ වැටිලා පිරියන් ළඟම ඔබ වෙනවද තාත්තමට හැම ආත්මෙම ඉස්නා වූ සෑම තප්පරයකම මනසින් මිස හදවතින් තීරණ නොගන්න. Shades of Life.